සාදු සාදු. ඉතින් බැසකල රාජමහා විහාරයටයි ඔයගොල්ලන් දැන් ආවේ ආරණ්‍ය සේනාසන. ඉතින් බැසකල කියලා කියන්නේ ඉසි වරුන් බැස්ස ගල ඉසින් බැස්ස ගල කියලා කියනවා. අර අතන අර එහාට තියෙන්නේ විදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ රහත් නම වඩන ආකාරය. මම කියවනේ බස් එකේදී පැහැදිලිව කළා ඔයාලට. විදු මහරහතන් වහන්සේ මුලින්ම මෙතන තමයි මෙතෙන්ද වැඩලා තියෙනවා. වැඩලා ඉවරලා කොහෙටද මම ධර්ම දේශනා කරන්න ඕනේ කියන්නේ බලලා තමයි මිහින්තලයට වැඩලා තියෙන්නේ. එතකොට දැන් මෙතෙන් පේනවා. මෙතෙන් වැඩිලා මෙතෙන් ගුලන්ට පේනවා. මෙතන ඉඳලා බලනකොට මිහින්තලේ පේනවා. මිහින්තලේ පේනවා. මිහින්තලේ විදු මහා සෑයයි මිහින්තලා සෑයයි දෙකම තියෙනවා. නේද? මිහින්තලා සෑයයි මොනවද තැම්පත් කරලා තියෙන්නේ? දැන් කවියෙන් කිව්වනේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේ අෂ්ටපංච මාණික්‍යයත් සමග තැන්පත් කරලා තියෙනවා. කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය දැල්වෙනකොට ඒක මහරහතන් වහන්සේ කෙනෙක් දෙද්දි බලයෙන් ගිහිල්ලා චිත්තකයට ගිහිල්ලා අෂ්ටවංක මාණික්‍ය කියලා අෂ්ටවංක මාණික්‍ය බුදුරජාණන්ගේ ලලාට ධාතුන් වහන්සේ අතරට තියෙනකොට ඒකේ හිමම ගැලවිලා ඉල්ල තියෙනවා. ඒ අෂ්ටවංක මාණික්‍යයේම ඒක තැන්පත් වෙලා තියෙනවා. ඒකෝද ඒ අෂ්ටවංක මාණික්‍ය සමග නලල් තලයේ බැබලෙන්නා වූ ඒ අති උතුම් වූ මිහින්තලා මහා සෑ රජාණන් වහන්සේට එහපැත්ත හැම මාගේ නමස්කාරයේ වේවා. සාදු සාදු සාදු. නමස්කාර කරමු. පේනවද මිහින්තලා කඳු වැටිය? පේනවද ඔක්කොම? මට යන්න දෙනවද ඉස්සරහට? අන්න අර තියෙන කඳු වැටිය මේ මිහින්තලා කඳු වැටිය. පේනවද? අතන සුදු චෛත්‍ය දෙකක් තියෙනවානේ. අර ලොකුම චෛත්‍යය තමයි මහා සෑය. සානුමාරි මහා සෑය. ඒක දෙක කරන්න හොඳ නෑ. රුවන්මැලි මහා සෑය, ඒ වගේම සඳහිරු මහා සෑය, ජේතවනාරාමයෙන් සහ අභයගිරිය කියන සෑයවල් ටික උතන පේනවා. පූජා නගරය මේ පැත්තෙන් පේනවා. ඉතින් මේ විදිහට සුන්දර වූ අති රමණීය ස්ථානයක් වශයෙන් පේනවා. සමනල කඳු ඇටියට ඔයගොල්ලන් පේනවා ඇති. මගේ මේ දේවානම් පියතිස්ස රජතුමාගේ කෙලින්ම අපිට පේන්නේ අර පේනවද? සමනල කඳු පන්තිය. පේනව නේද? පේනවද? කඳු පන්තිය. ඒතර මේ පැත්තෙන් නකල්ස් පේනවා. හැබැයි දැන් නම් පේන්නේ නැහැ. හිල ඇති. ඒ හතර වටේම පේන සංදිස්ථානයක් වශයෙන් මේ ඉසින් බැස්ස ගල අපි හඳුන්වනවා. එහෙනම් පුලතිසි ඍෂිවරයා ප්‍රමුඛ ලංකාවේ තමයි ප්‍රධාන ඍෂිවරු ඉඳලා තියෙන දවස්වල. මොකද සක්විති රජ කියන්නේ අපේ රාවණ රජතුමානේ නේද? ඔව්. එහෙනම් ඒ සක්විති රජතුමාට උගන්වපු ගුරුවරයා තමයි පුලතිසි ඍෂිවරයා. එහෙනම් මේ ඍෂිවරු ප්‍රධාන එදා ಭಾರತයේ ඉඳලා වැඩම කරලා මේ ඍෂිවරු විවේකයේ සඳහා බැස්ස ගල ඍෂිවරුන් බැස්ස ගල අපි ඉසින් බැස්ස ගල කියලා හඳුන්වනවා. පැහැදිලිද? හරි. බුද්ධෝ තිලෝක සරණු බුද්ධෝ සූර්යෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං බුද්ධෝ මේ සරණං වරං ගච්ඡාමි සරණං බුද්ධං නාති මයං ගයං සදා ධම්මෝ තිලෝක සරණෝ ධම්මෝ සූර්යෝ තමෝනුදෝ ඒවන්තං සරණං කේමං ධම්මෝ මේ. නාම දින්ටයි කිරි සුදු පාටින් සෑය දීලෙන්ටයි සිරි සම්බුදු ගුණ මට සීවෙන්ටයි ඉසින් බැස්ස ගල සෑ නාම දින්ටයි
සම්බුදු ගුණ පාද මට සීවෙන්ටයි සම්බුදු ගුණ පාද මට සීවෙන්ටයි සද හම්බුන සිරි සද හම්බුන Son más topias da que sí, bueno.